හායි යාළුවනේ අද අපි වෙනස්ම විදිහේ රොටි රෙසිපි එකක් බලමු. ඔයාලට මේ විදිහට හැදුවම ගොඩක් කිරි රසට ඒ වගේම සොෆ්ට් එකට රොටි හදාගන්න පුළුවන්. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් යන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ වගේ soft විදිහට රොටි හදාගන්නේ කියලා. පාල් පිටි අඬු කෝප්ප 3මාරකට ඊස්ට් හැඳි 1මාරක් එකතු කරගන්න. ලුණු රස අණුව එකතු කරගන්න. සීනි මේස හැඳි 1මාරක් එකතු කරගන්න. බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගන්න. දැන් මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගන්න. දැන් වතුර ටික ටික එකතු කරලා ගොඩක්ම උකුත් නැති දියාරුත් නැති මිශ්‍රණයක් හදාගන්න. දැන් කිරි පිටි මේස හැඳි 4ක් එකතු කරගන්න. ගොඩක් කිරි රස තියෙන පිටි එකක් එකතු කරගන්නව නම් හොඳයි. දැන් ඔක්කොම ටික හොඳට කවලම් කරගන්න. මෙන්න මේ වගේ ගානට හදාගන්න. දැන් මේ විදියට වහලා විනාඩි 20ක් වගේ තියෙන්න දෙන්න. මේ විනාඩි 20කට පමණ පස්සේ මිශ්‍රණයට ඔලිව් ඔයිල් මේස හැඳි 2ක් එකතු කරගන්න. ඔලිව් ඔයිල් නැත්නම් බටර් හරි එකතු කරගන්න. මෙන්න මේ පදමඩ තමයි අපේ මිශ්‍රණය තියෙන්න ඕනේ. දැන් පෑන් එකක් ලිපේ තියලා මේ විදිහට මිශ්‍රණය දාගන්න. මේ වගේ රවුමට රොටි එක හදාගන්න. ටික වෙලාවකින් මේ වගේ පාට වෙනස් වුණාම අනිත් පැත්ත දාගන්න. දෙපැත්තම හොඳට මේ වගේ පුච්ච ගන්න. මේ විදිහට ඔක්කොම රොටි ටික හදාගන්න. දැන් අපේ රොටි රෙසිපි එක හරි. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන් යන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මේ වගේ තවත් රස රහසකින් හම්බ වෙමු.